කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකේ අපි බලන්න යනවා ටෙමු එකේ ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා ඔමාන් වල ඉන්න කෙනෙක්. ඉතින් මේක ලංකාවේ ඉන්න අය ටෙමු එක ඕඩර් කරන එක ගැන නෙමෙයි. ඔමාන් වල ඉන්න ලංකාවේ අපේ කවුරු හරි ටෙමු එකේ ඕඩර් එකක් දානවා නම් කොහොමද කියන එක තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් ඒ වගේම තමයි මම මේකෙදී තෙමු එකේ account එකක් හදන විදිය ඒවා කියලා දෙන්නේ නැහැ. මොකද ඒවා සාමාන්‍ය බේසික් දේවල්. මේ රටේ account එකක් හදද්දි ලංකාවේ වගේ තමයි. ඉතින් වෙනසකට තියෙන්නේ. ඔයා ඔමාන් තෝරගන්නවා. ඒ වගේම ඔමාන් රටේ හදපු කාඩ් එකක් ඔයා ඒකට ලින්ක් කරන්න යනවා. ඉතින් මෙහි ඇඩ්‍රස් එකක් දෙන්න වෙනවා. එච්චරයි තියෙන වෙනස. මොකුත් මෙහෙම අමාරු තැන් කියලා එකක් නැහැ. ඉතින් ඔයා account එකක් හදාගෙන ඉතිවට මොනවා හරි පැටලෙන තැන මොනහරි අවුල් තැනක් එනවනම් මගේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න මම ඒකට සොලියුෂන් එකක් දෙන්නම්. ඉතින් අපි යමු දැන් අපේ කම්පියුටර් ස්ක්‍රීන් එකට. මම එකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මම ඕඩර් එක දැම්මේ, මොනවද දාපු අයිටම්, කීයක් වුණාද, ඒ වගේ ඔයා එකේදී දැනගන්න ඕන දේවල් මොනවද මම ඒ ටිකට දාන්නේ. ඉතින් මෙතනදී මම ඕගලන්ට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි account එක හරියට හදාගන්න, address එක හරියට දෙන්න. ඉතින් මගේ account එකට මං ගිහිල්ලා ඔයගලන්ට පෙන්නන්නම්. මෙතනදී තියෙනවා මගේ ප්‍රොෆයිල් කියලා එකක්. මම ඒක පෙන්නන්න ඔයගලන්ට address එක. මේ තියෙන්නේ මම හරියටම address එක දාලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ country එක මං ඔමාන්, ඒ වගේම currency එක OMR, ඒ වගේම language එක තෝරගෙන තියෙනවා. එතනින් යාට ඔයාලට payment method add කරගන්න පුළුවන්. මේ මගේ card එකක් add කරලා තියෙනවා මම Visa card එක. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඔයා ඕඩර් එකක් දානවා නම් ඔයාට හරියට වැලිඩ් ID එකක් තියෙනවා. නැත්නම් પાස්පෝර්ට් එකක් තියෙනවා. ඉතින් මෙතනදී ID එකම අවශ්‍ය කියලා එකක් නැහැ. ඔයාට પાස්පෝර්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉන්න ඇඩ්‍රස් එක හරියටම දෙන්න. ඔයාගේ ෆෝන් නම්බර් එක වැදගත්. ඒක නම් ෆෝන් නම්බර් එකට තමයි ඔයාට අප්ඩේට්ස් එවන්නේ සහ ඔයාගේ ඊමේල් එකටත් අප්ඩේට්ස් එනවා. ඉතින් මේවා තමයි වැදගත් දේවල් ඔයා ඕඩර් එකක් දාන්න. එතකොට ඊළඟ දේ තමයි ඔයා පළවෙනි වතාවට account එක open කරපු ගමන්ම අනිත් ඒවා වගේ නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කියනවානේ සාමාන්‍යයෙන් අපි දන්නවානේ AliExpress, eBay, එතකොට දරාස් මේ වගේ ඒවාවල අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද අපි ලංකාවේදී පාවිච්චි කරපු නිසා. එතකොට ඒවාවල තියෙන්නේ අපිට ඕන බඩුවක්. අපි හිතමු කැප් එකක්. මේ වගේ හැට් එකක් මට ගන්න ඕනේ. එතකොට මම කරන්නේ ගිහිල්ලා සර්ච් කරා ඕඩර් එක දැම්මා. එතකොට නිකම්ම ඕඩර් එක අපිට එනවා. නමුත් මෙහි ටෙමු එකේදී අපිට එහෙම දෙයක් කරන්න බෑ. මේ ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් වෙනස්. මේකේ ඔයාට ලෙවල් වයිස් ඒගොල්ලෝ ස්පෙන්ඩ් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිමම් ඔයා මෙච්චර ස්පෙන්ඩ් කරන්න ඕනේ, වියදම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඔයගලන්ට පටන් ගන්න රියල් 10යි. එතකොට ඔයා රියල් 10ක් ඇතුළත හෝ වැඩිපුර රියල් 10ට හෝ වැඩිපුර ඔයාගේ පළවෙනි account ඕඩර් එක දාන්න. එතකොට ඔයාගේ පළවෙනි ඕඩර් එක අනිවාර්යෙන් රියල් 10ක් වෙන්න ඕනේ. රියල් 10 හෝ රියල් 10ට වැඩි. හරි. එතකොට දෙවෙනි ඕඩර් එක දැන් මම පළවෙනි ඕඩර් එක දාපු නිසා මට පෙන්නනවා දෙවෙනි ඕඩර් එක රියල් 1000. එතකොට අනිත් එක ඊළඟ එක තුන්වෙනි එක 30යි. ඔන්න ඔය වගේ ඒගොල්ලන් වැඩි කරගෙන යනවා. එතකොට ඔයාට හිතපු වෙලාවට ඇවිල්ලා මට මේක ඕනේ මම මේ අයිටම් එක ඕඩර් කරන්න යනවා කියලා එකක් ගන්න බෑ. ඒකට විතරක් ඒගොල්ලන් ඩිලිවරි ඔයාට දෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ගේ shipping free නිසා සමහර විට එහෙම කරනවා. ඉතින් මේගොල්ලන් පාඩු වෙනවා රියලක බඩුවක් ගත්තොත් රියල් ගාණක් වියදම් කරලා වට shipment එකක් එවන එක. ඉතින් ඒක පැහැදිලි කියලා මම හිතනවා. හරි. ඉතින් මම පෙන්නන්නම් දැන් මගේ ඕඩර් එක මොනවද කියලා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු එක. මම මේකේ ඕඩර් ඩීටේල්ස් ගිහලා ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම දාපු ඕඩර්ස් ටික මෙතන පෙන්නනවා. ඕඩර් නම්බර් එක, ඕඩර් එක කවදාද මම දැම්මේ, ඒ වගේම ඩිලිවරි උනේ මට කවදාද ඒවා පෙන්නනවා. එතකොට මේ ඩිලිවරි එක සාමාන්‍යයෙන් ඒගොල්ලන් දවස් 3ක් කියලා දාලා තියෙනවා සයිට් එකේ. නමුත් ඒගොල්ලන් ඕඩර් එක දැම්මයින් පස්සේ කියනවා හරියටම සති 2ක් ඇතුළත ඔයාට හම්බ වෙනවා කියලා. එතකොට ඒගොල්ලන් දෙනවා දවසක්. දැන් ඔයගොල්ලන් මේකේ පේනවා ඇති මම මැයි 5 ඕඩර් එක දැම්මේ. මට මැයි 16 හම්බුණා. එතකොට මම 5 දැම්මම මට ඒගොල්ලන් කියලා තිබ්බා ඔයාට මැයි 18ට කලින් මේක හම්බ වෙනවා. 18ට කලින් හම්බුනේ නැත්තම් 18 ඉඳලා ඒ කියන්නේ අපි මට 19 හම්බුණා කියලා. එතකොට රියල් 1.850ක මට ඒගොල්ලන් දෙනවා රිෆන්ඩ් එකක්. ඒ කියන්නේ මගේ කම්ප්ලීට් ඕඩර් එකේ රිෆන්ඩ් එකක් දෙනවා කියලා තමයි කියලා තිබ්බේ. එතකොට මේ තියෙන අයිටම්ස් ටික මම අයිටම්ස් 9ක් දාලා තිබ්බා. එතකොට මගේ
දැන් පලවෙනි එකේදී මට ඒගොලන් නිතරම දැම හරියට ඇඩ්සෙනවා හරියට ඔෆර්ස් කියලා එනවා එතකොට හරියට මේ ඩිස්කවන්ස් එනවා ඔය ගොඩක් දේවල් තියෙන ඇති මගේ ඔක්කොම කතා කරන්න න්න ඇත ලොකු සබ්ජෙක්් එකක් එක ඉතින් මට මේ මුළු අයිටම්වලටම මගේ ඇත්තම ගාන රියල් 48යි 733යි නමුත් මට ඔෆ එක හම්බෙලා තියෙනවා අන්තිමට ඩිස්කවන්් එක්ක රියල් $12.42කට තවන මම දැන් දැනට ගෙනල්ල තියෙන මේ බඩුවල ඔක්කොම ගාන රියල් 49යි 49යි ගානක් නමුත් මට හම්බෙලා තියෙන ඩිස්කවන්් එක රියල් 12 ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ නමුත් මේ අයිටම් මගේ ෆීල්ඩ් එකට මම IT දිනගෙන සිස්ටම් ඉංජිනේර කෙනෙක් ඉතින් මගේ ෆීල්ඩ් එකට අවශ්‍ය වෙන පොඩ්ඩක් බඩු මුට්ටු තමයි මම ගෙනාවේ මේවා මම ඔමාන් වල හොයලා බැලුවා මාකට් එකේ ගිහිල්ලා වෙනම මේවා මේ ගණන් වලට ගන්න නෑ කොහෙවත් ඉතින් මේක මට ලාභයි කියලා හිතන නිසායි මම මේ ඕඩර් එක දැම්මේ සහ චෙක් කරන්නේ ඉතින් ඕලන්ට පැහැදිලි ඇති මෙන්න මේ විදිහට තමයි ඕඩර් එක පෙන්නන්නේ ඉතින් මේක මම පේමන්ට් කරපු ඒවා ඒ ඔක්කොම තියෙනවා තව දෙයක් කියන්න ඕනේ මේ ඕඩර්ස් ඔක්කොම ඔයා දැම්මයින් පස්සේ ඔයාට ඊමේල් වල තමයි ගොඩාක්ම කෝඩිනේෂන්ස් යන්නේ කියන්නේ ඔයාගේ ඊමේල් එකට තමයි ඒගොල්ලන් කමියුනිකේෂන් මෙතඩ් එකක් විදිහට තෝරගෙන ඔයාට ඊමේල්ස් එනවා ඉස්සෙල්ලාම ඕඩර් එක දාපුවම මේල් එක එනවා හරි මෙහෙමයි අපි ඔයාගේ ඕඩර් එක ගත්තා දැන් අපි පැක් කරනවා ඒකට ට්‍රැකින් එකක් කියලා තියෙනවානේ සාමාන්‍ය හැම වෙබ්සයිට් එකකම තියෙනවා වගේ මේකේ ට්‍රැකින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රැකින් සිස්ටම් එකේ කෙලින්ම ඔයා ට්‍රැකින් නම්බර් එක ගහලා සර්ච් කරන්න පේජ් එකට යන්න ඕනේ. ඒ පේජ් එක ඇවිල්ලා මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මේ කියන්න යන්නේ ලංකාවේ අපි දන්නවනේ පිටරට ඉඳලා බඩුවක් ගෙන්නදී ඒගොල්ලන් කුරියර් සර්විස් එකක් ඒගොල්ලන් ලෝකලි කුරියර් සර්විස් එකක් ඒගොල්ලන් ලින්ක් වෙනවා ලෝකලි කුරියර් සර්විස් එකත් එක්ක ලින්ක් වෙනවා ඉතින් ඒ වගේ තමයි මෙහි ලෝකලි ඒගොල්ලන් පාවිච්චි කරන කුරියර් සර්විස් එක තමයි මේ අස්යාත් එක්ස්ප්‍රස් කියන්නේ ඉතින් අස්යාත් එක්ස්ප්‍රස් කියන්නේ ඔමාන් පෝස්ට් කියන රජයේ ඔමාන් පෝස්ට් සර්විස් එකත් එක්ක ලින්ක් වෙලා වැඩ කරන නැත්නම් ඒගොල්ලන්ගේම කම්පැනියක් විදිහට කුරියර් කම්පැනියක් එක්ක වැඩ කරන අස්යාත් එක්ස්ප්‍රස් කියන කම්පැනියක් එක්ක තමයි ලින්ක් වෙන්නේ. ඉතින් මේකෙදි ඕගලන්ට ඒගොල්ලන් ට්‍රැකින් නම්බර් එකක් දෙනවා. ඒ ට්‍රැකින් නම්බර් එක ඕගලන් කරන්න තියෙන්නේ මම මෙතනින් පෙන්නන්නම් ට්‍රැක් කෝඩර් කියලා පෙන්නුවම මෙන්න මෙතන තියෙනවා ට්‍රැකින් නම්බර් කියලා එකක්. මේක ඔයාලට පුළුවන් කොපි කරගෙන ඒ පේජ් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ පේස් කරන්න. පේස් කරලා ඔයාට ට්‍රැක් කියලා දුන්නම එයා පෙන්නනවා කම්ප්ලීට් ට්‍රැකින්. මෙන්න මේ වගේ. දැන් ඔයගලන් මේකේ පේනවා ඇති. පාසර් ඩිස්පැච් වෙන්න පටන් ගත්තේ කවදාද? රයිව් වුණා හබ් එකෙන් deliveries on hold. ඒත මම මේ කතාව කියන්නම්. එතකොට මට මැසේජ් එකක් ආවා ඩෝම් ගාලා මේ ඔයාගේ ඩිලිවරි එක හෝල්ඩ් කරා කියලා. මම බය වුණා අම්මට සිරි කියලා වුණා තමයි රියල් 10 12 ඉවරයි කියලා. ඊට පස්සේ මම ටක් ගාලා බැලුවා මේ දැන් මේගොල්ලන් කන්ටැක්ට් කරගන්න විදියක් නැහැ. ඒතකොට මම බය වුණා අම්මට සිරි කියලා වුණා තමයි දැන් මේක මේ ස්කෑම් එකක්ද දන්නේ නැහැ. මම පළවෙනි වරට මම දාන්නේ. ඉතින් මේ මම බය වුණා. බය වෙලා ඉවරලා මං කරපු වැඩේ මේ සයිට් එකට ගියා. ගිහිල්ලා මම මේකේ කන්ටැක්ට්ස් ඔක්කොම බලලා ඊට පස්සේ ඒකේ දෙයනේ කියලා කෝල් සෙන්ටර් නම්බර් එකක් තිබ්බා. නමුත් ඒකත් මොන හරි කියනවා ඇරබික් වලින් මට තේරෙන්නේ ඉංග්‍රීසි වලින් යන්නේ නැහැ. ඊට පස්සේ මම උම පොඩ්ඩක් විනාඩි 5ක් ඉඳලා ඉඳලා අවුට්සයිඩ් ඔමාන් කියලා නම්බර් එකක් තියෙනවා මේ සයිට් එකේ. ඒ කියන්නේ පිටරට මොන හරි මේ වලට කතා කරන්න වෙන්නේ මම දන්නේ නැහැ. ඒක හැබැයි ඔමාන් නම්බර් එක. ඊට පස්සේ මම ඒකට ගත්තා. ඒකට ගත්තම එයා ලේඩි කෙනෙක් කතා කරලා ඉංග්‍රීසි වලින් කතා කරා. එයා කිව්වා මේ වා කෝල් සෙන්ටර් එකට ආයෙ ගන්න පොඩ්ඩ වෙලාවක් ඉන්න ඉංග්‍රීසි වලින් ආයෙ යනවා කියලා. ඊට පස්සේ ඉතින් අපිට ඉංග්‍රීසි ගන්නකම කියන එක අඩුයිනේ. ඉංග්‍රීසි ඊට පස්සේ මම කරපු වැඩේ ආයෙ කෝල් එක අරගෙන පොඩ්ඩ වෙලාවක් යනවා. ඊටසේ නම්බර් 2 ප්‍රෙස් කරන්න බෑ ඉංග්‍රීසි වලට. ඊට පස්සේ ඒකත් ලේඩි කෙනෙක්ට කෝල් එකක් ගියා. මම එයාගෙන් ඇහුවා. ඊට පස්සේ එයා මගෙන් ඉස්සෙල්ලාම මේ ට්‍රැකින් නම්බර් එක. ඉතින් ඔයා කස්ටමර් කෙයා එකට කෝල් කරනවා නම් මම කියන්නේ ටෙමු එකේ නෙමෙයි මේ මම කතා කරන්නේ ඔමාන් ඇතුළේ කුරියර් සර්විස් එක අස්යාත් එක්ස්ප්‍රස් කියන එක. එතකොට එයා ඇහුවා ට්‍රැකින් නම්බර්. ඉතින් මම මේ ට්‍රැකින් නම්බර් එක දුන්නා. එයා කිව්වා මෙහෙමයි ඔයා ඇඩ්‍රස් එක දීලා තියෙනවා. හැබැයි ඇරබික් වලින් තියෙනවා සමහර ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මම බැලුවා යකෝ මේක මාර වැඩක් නේ. ඔමානේ ඉන්නේ ඇරබික් රට. මූට ඇරබික් තේරෙන්නේ නැහැ ගම. ඊට පස්සේ මං පාරි මම හිතුවා ඇරබික් වලින් මට තේරෙන්නේ නැහැ. මං හිතුවා මම ඉන්න තැන තමයි ඇట్లా තියෙන්නේ කියලා. මේ ඊට පස්සේ එයා ඇහුවා එයා ඉන්න තැන කොහෙද? ඊට පස්සේ මම කිව්වා මං ඉන්නේ වාදිකේ කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි මම මේක අප්ඩේට් කරනවා. පැය 24ක් ඇතුළත ඔයාලට ඩිලිවරි එක හම්බෙයි. ඉතින් ඒ හැම දෙයක්ම හැකියුනේ. හරි ඒ වල කිසිම බොරුවක් වංචාවක් නැහැ. ඒගොල්ලෝ හරියටම කරනවා ඒ වැඩේ. ඒ කියපු වගේම පැය 24ක් ඇතුළත මට මේ කුරියර් එක හම්බුණා. ඉතින් ඒ වගේම ඒගොල්ලන් හරිම මේ මොකක්ද ඒකට කියන්නේ හරිම පිළිවෙලයි මැසේජ් එකක් දානවා WhatsApp වලින් එයා ඩිලිවර් කරන කෙනා මෙහෙමයි මම එන්නේ යන්නේ සර් ඔයා කොයි වෙලේද ඉන්නේ කියන්න මට ඒ වෙලාවට එන්න
පුළුවන් හරිම ෆ්ලෙක්සිබල් එතකොට ඒගොල්ලන් එහෙම කවදාවත් එළිය තියලා යන්නේ නැහැ පාසල් එක ඒගොල්ලන්ගේ රූල් එකක් ඒ කෙනාගේ අතටම ඒ ගෙදර කෙනාගේ කාගේ හරි අතටම දෙන්න ඕනේ ඒක තමයි ඒගොල්ලන් මේ රූල් එකක් විදිහට පිළිපදිනවා හරියටම කරනවා ඒ වගේ මේ පාසල් එකේ ෆොටෝ එකක් කරන් ඔයාගේ ට්‍රැකින් එක ට්‍රැක් කරද්දී ඒගොල්ලන් තෙමුව එක ඇතුලේ ඒක අප්ඩේට් කරනවා ඒක ඩිලිවර් කරා කියලා දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ මේ තියෙන්නේ එයා ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කරලා තියෙනවා මෙන්න මම ඩිලිවරි කරා මේ විදිහට තමයි පාසල් එක ආවේ කියලා. ඉතින් මේ වගේ හරිම පිළිවෙලට මේ වැඩේ වෙනවා. ඔමාන් එක ඇතුලේ. හරි මම කියන්නේ මේ ලංකාවේ කොහොම වෙනවද මම දන්නේ නැහැ. මම දැක්ක ගොඩක් අය ඉන්නේ නැහැ ඔය එක එක ගවර්න්මන්ට් කේස් ටැක්ස් කේස් අනම්මනම් තියෙන නිසා වෙන්න ඇති. ඉතින් මෙතනදී තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ඩිලිවරි එක එන්නේ පිටරටින් වෙන රටකින් ඇවිල්ලා මස්කට් එයාපෝට් එකට එනවා මං හිතන්නේ එයා මේල් එකේ තමයි එන්නේ නැත්නම් මෙච්චර ඉක්මනට එන්න බෑ. ඇවිල්ලා එතන සීප් වල තියෙනවා මේගොල්ලන්ගේ සීප් කියලා තැනක් තියෙනවා. එතන තියෙනවා මේගොල්ලන්ගේ වෙයාහවුස් එක. එතනට එනවා. ආපු ගමන් තමයි ඔයාලට මැසේජ් එක එන්නේ මෙහෙම වගේ පාසල් එක ඇවිල්ලා. හැබැයි මේක ගන්න ලින්ක් එකක් එවනවා ඒගොල්ලන්. අස්යාත් එක්ස්ප්‍රස් කියන එකෙන්ම තමයි එවන්නේ. වෙන ඒවා වලින් කොහෙවත් ලින්ක් එවුවට ඒවල ක්ලික් කරලා මොකුත් කරන්න යන්න එපා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ ID එකේ නම්බර් එක දෙන්න. ඔයා පාස්පෝර්ට් එක දුන්නා නම් ඕඩර් එක දාද්දි පාස්පෝර්ට් නම්බර් එක දෙන්න. එතකොට ඒක දීපු ගමන් ඒගොල්ලන් කන්ෆර්ම් කරගන්නවා මෙයා ආවලා තමයි අපිට ඕඩර් එක දාලා තියෙන්නේ ඩිලිවරි කරමු. ඉතින් ඔය ඔක්කොම කන්ෆර්මේෂන් මෙතඩ්ස්. ඒක නිසා ඒවා කලබල වෙන්න බෑ. මම දැක්ක ගොඩාක් අය ඔය සයිට්ස් වල දාලා තිනවා මම තෙමු එක ඕඩර් එකක් දැම්මා මගේ ID නම්බර් එක දෙන්න කියනවා මොකද කරන්නේ මට බයයි මේ හරිම භයානක දෙයක් තමයි ID numbers expose වෙන එක. ඒකෙන් ලොකු ගේම් ගහනවා. ඉතින් ඒවා දැන් කතා කරන්න වෙලාව නෙමෙයි. ඉතින් මෙහෙම තමයි අපි ඕඩර් එකක් දාන්නේ තෙමු වලින්. ඉතින් මම හිතනවා මම හැමදේම ඔයගලන්ට පැහැදිලි කරා කියලා අත්‍යවශ්‍ය දේවල්. එතකොට ඔයා පේමන්ට් එක කරන්න ඕනේ කාඩ් එකෙන්. ඉස්සර තිබ්බ කෑෂ් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ආවයින් පස්සේ කෑෂ් ගන්න. නමුත් ඒක දැන් ඒගොල්ලෝ අයින් කරලා මම දන්නේ නැහැ කියලා. කාඩ් පේමන්ට් only. එතකොට ඔයාට ඒ විදිහෙන් බඩු ටික එනවා. ඉතින් මම හිතනවා වෙනදා වගේම අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මොකද ඔමාන් වල ඉන්නකොට මේ තෙමු කියන වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න ගොඩක් අය බයයිනේ. ඉතින් ඔයාට බය නැතුව වගේ බඩුටික ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කියපු දේවල් ගැන වැදගත්ම පොයින්ට්ස් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ දේවල් හරියට තියෙනවා නම් හරියට ඕඩර් එක දැම්මා නම් හරියට ඔයාගේ මොබයිල් නම්බර් එක ඇඩ්‍රස් එක දුන්නා නම් ඔයාගේ ඕඩර් එක ඔයාට කියපු විදිහට කියපු දවසට එනවා. ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගියා